මීළඟට මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ 2016 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්නාංක 11 සිට 15 දක්වා. වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් මූල 90එහි පළමු සන්නිකර්ෂණය සොයන්න. ඔයාලට පේනවා මෙතන වර්ගමූල 90 තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා සන්නිකර්ෂණය හොයන්නේ කොහොමද කියලා. අපි බලමු මේ මෙතන උත්තර දීලා තියෙන අපිට මෙතනදී ඇත්තටම හදන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් සන්නිකර්ෂණයේදී අපි කරන්නේ මේ මූල 90 උත්තරේ හොයන එක. දැන් අපි දන්නවානේ මම උදාහරණයක් විදිහට කිව්වොත් මූල 81 කියන්නේ 9යි කියලා අපි දන්නවා. හරි. එහෙම නැත්නම් මූල 100යි කියලා කියන්නේ 10යි කියලා දන්නවා. ඒතර අපිට තියෙන මූල 90. ඒතර අපිට පුළුවන් මෙතනින් බලන්න 90ට ආසන්නම පිළිතුරක් තියෙන කාගාවද? මෙතන තියෙන 88.36. මෙතන තියෙන 90.25. ඒතර 90.25 ද 90ට ළඟ 88.36ද? ඔයාලට පේන 90.25 තමයි 90ට ළඟ. එහෙනම් 90 පළමු සන්නිකර්ෂණය ඊටාම පහසුයි. 9.5 කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම වේ. මේ අංග සම පාඩමේ ප්‍රශ්නයක්. දී ඇති තොරතුරු ඇසුරෙන් XY හා Z හි අගයන් සොයන්න. ඒතර ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ළමයි. ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඒවල අනුරූප කෝණ සමාන වෙනවා. අනුරූප පාද සමාන වෙනවා. එතකොට මෙන්න මේ X කියන එක්කෙනා ඉන්නේ මෙන්න මේ ඉරි දෙකක් ගහලා තියෙන පාදයට ඉස්සරහින්. එතකොට මෙතන මේ ඉරි දෙකක් ගහලා තියෙන පාදයට ඉස්සරහින් ඉන්නේ 61යිනේ. එහෙනම් අර PQR ත්‍රිකෝණේ ඉරි දෙකක් ගහලා තියෙන එක්කෙනාට ඉස්සරහින් X නේ ඉන්නේ. ABC ත්‍රිකෝණේ ඉරි දෙකක් ගහලා තියෙන එක්කෙනාට ඉස්සරහින් ඉන්නේ 61. එහෙනම් එහා පැත්තෙත් X 61 වෙන්න ඕනේ. ABC ත්‍රිකෝණේ වගේම PQR ත්‍රිකෝණෙත් එහෙම වෙන්න ඕනේ. මොකද දෙක අංග සම නිසා. ඊළඟට y. y කොහොමද හොයන්නේ? y ඉන්නේ මෙන්න මේ තනි ඉරක් ගහලා තියෙන එක්කෙනාට ඉස්සරහින්. තනි ඉරක් තියෙන්නේ. ඔයගලන්ට පැහැදිලි නැත්තම් මම අර කලින් අදපු ටික මකන්නම්. දැන් බලන්න. මෙන්න මේ y ඉන්නේ තනි ඉරක් ඇඳලා තියෙන්නේ. අන්න එයාට ඉස්සරහින්. එතකොට මේකේ බලන්න තනි ඉරක් ඇඳලා තියෙන එකට ඉස්සරහින් ඉන්නේ අංශක 60. එහෙනම් y සමානයි 60යි. ඊළඟට z උත් එහෙමයි අපි හොයන්නේ. z ඔයගලන්ට පේනවා මේ z ඉන්නේ z එක්කෙනාගේ ඉස්සරහින් තියෙන පාදය මුකුත් ඉරක් ලකුණු කරලා නැහැ. හරි. ඒතර මෙතනත් ඉරක් ලකුණු කරලා නැති පාදය මේකනේ. එයාට ඉස්සරහින් තියෙන්නේ 59. එහෙනම් z කියන්නේ 59යි. බලන්න ඉතාම පහසුවෙන් ඔයගලන්ට මේක හදා ගන්න පුළුවන්. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය අපිට පේනවා ඝන වස්තු සම්බන්ධ ප්‍රශ්නයක්. සිලින්ඩරයක අරය 7යි උස 2යි. අපි සිලින්ඩරයක් ඇඳ ගමුකෝ. මෙන්න තියෙනවා පොඩි සිලින්ඩරයක්. මෙයාගේ අරය 2 cm උස 7 cm. ෆයි සඳහා 722 ගන්නලු. එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයනු. දැන් ළමයින්ට නිතරම අපි කියන දෙයක් තමයි දුවේ පුතේ මේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ වගේ එකක්නේ. ඔය තියෙන සිලින්ඩරය කපලා ගත්තාම ඔය වගේ එකක් තමයි අපිට හම්බෙන්නේ. මේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර කොටස. ඔක තමයි වක්‍ර පෘෂ්ඨය කියලා කියන්නේ. මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එන්නේ 2πrh කියන සූත්‍රයෙන් කියලා මතක තියාගන්න කියලා කියනවා. ඒකට හේතුවකුත් තියෙනවා. ඉතින් ඒ හේතුව ඔයගලන්ට උගන්වලා ඇති. අපේත් වීඩියෝ තියෙනවා. ඒ වීඩියෝ බලන්න අපිව subscribe කරලා තියාගන්න. එතකොට අපි 2πrh කියන සූත්‍රය දැම්මම ෆයි වලට 7න් 22 ගන්න කියලා ඒගොල්ලෝ කියනවා අපිට. අරය 2යි උස 7යි. එතකොට හරේ 7ට උඩ 7ක් අපි කපලා දානවා. දෙවරක් 22 වරක් 2. මෙතන උත්තරේ 88යි වර්ග සෙන්ටිමීටර්. බලන්න ඔයාලට අපි තියරි එකත් මෙතනදී පැහැදිලි කරා. මම අපේ WhatsApp channel එකක් තියෙනවා දුවේ පුතේ. අපේ මේ වගේ model papers past paper ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන ඒ වගේම අපේ online class මේ හැම දෙයක් ගැන ඔයාලට දැනගන්න පුළුවන්. අපේ WhatsApp channel එකට join වෙන්න link එක description එකේ තියෙනවා.
රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x අගය සොයන්න 14 වෙනි ප්‍රශ්නේ. හරිම ලේසි. ඕගලන්ට පේනවා මෙතන වෘත්තයක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ සමද්විපාදයි ABC කියන ත්‍රිකෝණ වලට පේනවා ඇති ABC. ඊළඟට තව වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. එතකොට මෙතන හැඩතල කීපයක්ම තියෙනවා. x හොයන්න නම් ළමයි අපිට වෘත්ත චතුරස්‍ර ආශ්‍රිත ප්‍රමේයක් අවශ්‍ය වෙනවා. වෘත්ත චතුරස්‍රයක මේ තියෙන වෘත්ත චතුරස්‍රයක්, මේ තියෙන වෘත්ත චතුරස්‍රයක්. මෙයාගේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය මෙන්න මේ කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා කියනවා. හරි. නැවතත් මම ඔයාලට අවශ්‍ය නම් කියලා දෙන්නම්. මේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය මෙන්න මේ වෘත්ත චතුරස්‍රය. මේකේ පාදයක් දික් කරාම හැදෙන මෙන්න මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා කියනවා. ඒතර ඔය C ගාව තියෙන මම ඇඳපු කෝණය ළමයි මෙන්න මේක 65ක් වෙනවා. අංශක 65යි. එතකොට ඔයාලට නැවත පේනවා මෙන්න මේ ත්‍රිකෝණයක් සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. පොඩ්ඩක් පැටලෙනවා නම් මම මේ ටික අයින් කරන්නම්. සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. මේ සමද්විපාද ත්‍රිකෝණය මෙන්න මේ පාද දෙක සමානයිනේ. මේ පාද දෙක සමානයිනේ. එහෙනම් මෙතන x නම් මෙතනත් x. මොකද පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක ඊට සම්මුඛ කෝණ සමානයි කියලා ප්‍රමේයක් තියෙනවා. ඒතර මෙතන x නම් මෙතනත් x. මෙතන x නම් මෙතනත් x. right? දැන් මෙතන 65යි මේ මෙතන 65යි කියලා අපි ගත්තනේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි. මෙයයි සමානයි. මෙතන 65 නම් මෙතන 65යි. ඒකින්ද x 65යි. ඉතින් මේ වගේ සංකීර්ණ ගැටලු මෙතන ප්‍රමේයන් දෙකක් ඔයාට යොදා ගන්න උනා. දෙකක්. ඉතින් ඒ අනුව ඔයාට මේ වගේ ගැටලුවක් පහසුවෙන් හදාගන්න පුළුවන් අපේ වීඩියෝස් බැලුවොත්. ඊළඟ 15 වෙනි ප්‍රශ්නේ ළමයි ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගැටලුවක්. ත්‍රිකෝණමිතිය ආශ්‍රිත ගැටලුවක් cos x සමානයි 0.8යි. රූපයේ තොරතුරු අනුව PQ දිග සොයන්න. cos x අපි දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත තුනක් sin cos tan. ඒතර cos කියලා කියන්නේ සාමාන්‍යයෙන් බද්ධ පාදය බෙදීම කර්ණය. බද්ධ පාදය බෙදීම කර්ණය. මම ඔයාලට මතක් කිරීමක් කරේ cos අනුපාතය කියන්නේ මොකක්ද කියලා මතක නැති අයට බද්ධ පාදය බෙදීම කර්ණය තමයි cos කියලා කියන්නේ. ඒතර cos x කියන්නේ 0.8යි. ඒතර cos x 0.8යි. ඒතර මෙතන cos x කියලා කියන්නේ මේ තියෙන x, cos කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය, මේ තියෙන බද්ධ පාදය PQ, කර්ණය කියන්නේ PR. ඒතර ඒගොල්ලෝ දීලා තියෙනවා cos x කියන්නේ 0.8යි කියලා. cos x 0.8යි. PQ තමයි හොයන්න කියන්නේ PR 3යි කියලා දීලා තියෙනවා. ඒත් අපිට පුළුවන් PQ හොයන්න මෙන්න මෙතන හරස් ගුණිතය යොදන්න 3 වරක් 0.8 සමානයි PQ. එහෙනම් PQ සමානයි මේක අපි 3ෙන් වැඩි කරාම 3 වරක් 8 24යිනේ. දශම ස්ථාන දෙකක් තිබ්බම 2.4යි සෙන්ටිමීටර්. බාන ත්‍රිකෝණමිතිය සමහරක් විට අපේ දරුවන්ට අමාරු වෙන අවස්ථාවල් තියෙනවා. නමුත් මේ වගේ පහසුවෙන් ඔයාලට මේ ගණන් හදා ගන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ ප්‍රශ්න 5 සාකච්ඡා කරනවා.